ඔන්න ඉතින් යාළුවනේ අද සෙනසුරාදා දවසක් අද ඉස්කෝලෙත් නෑනේ. ගෙදර ඉඳන් ටිකක් කම්මැලි හිතුණා. ඒ හින්දා අපි චුට්ටක් ඇවිදින්න ආවා. යනකොට ඉතින් ඔන්න උමන්දාව ගේට්ටුව ඉස්සරහින් තමයි අපි ගියේ ඔන්න. අපේ ගෙදර ඉඳලා උමන්දාවට එන්න කිලෝමීටර් 15ක් විතර තමයි තියෙන්නේ යාළුවනේ. අපි දැන් මේ ඉන්නේ ගලේවෙල ටවුන් එකේ. බලන්නකො ඔන්න වැස්සකුත් එනවා. ඔන්න ඉතින් අපි ආවා කනත්තක් බලන්න. මේ තියෙන්නේ යාළුවනේ ඉබ්බන් කටුව මහා ශිලා සුසාන භූමිය. අපි දැන් ඔන්න ඒක බලන්න තමයි යන්නේ. ගේට්ටුව ළඟින් ඇතුළට එනකොට පේන view එක තමයි ඔය තියෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් කාර් එකක් පාක් කරලා ඇතුළට යන්න තමයි හදන්නේ. මේ ඇතුළට යන තැන යාළුවනේ මේකට ටිකට් ගන්න ඕනේ. 18ට වැඩි අයට ටිකට් එකක් රුපියල් 120ක් වෙනවා. ඉගෙන ගන්න ළමයිට ඉතින් මේක ගොඩාක් වැදගත් තැනක්. කැනීම් කරනකොට හම්බෙච්ච තමයි යාළුවනේ මේ දිගටම ගහලා තියෙන ෆොටෝ වගේ. ඇතුළට එනකොටම හරිම ලස්සනයි යාළුවනේ. ඔය ගල් පතුරු තියලා තියෙන්නේ යාළුවනේ මේ සුසාන භූමියක. ඔය තියෙන්නේ යාළුවනේ කැනීම් කරනකොට ගත්ත ෆොටෝ එකක්. ඉස්සර කාලේ යාළුවනේ ඒ කියන්නේ ප්‍රාගෛතිහාසික යුගයේ කෙනෙක් මැරුණට පස්සේ එයාගේ ශරීරයේ ඉතුරු වෙන කොටස් මැටි භාජනයක් ඇතුළට දාලා ඒ මැටි භාජනය පොළොව ඇතුළේ වලලලා තියෙනවා යාළුවනේ. ඒක වැලලුවාට පස්සේ ඒක වටේට ගල් පතුරු වලින් තමයි ඒක ආවරණය කරලා තියෙන්නේ යාළුවනේ. කලින් අර ගල් පතුරු වටේට වට කරලා තිබ්බේ අන්න ඒ සුසාන භූමියක් තමයි යාළුවනේ. ඔන්න ඉතින් අපි තවත් ඇතුළට ගියා. යන්න ටිකක් බයත් හිතෙනවා කවුරුත්ම හිටියෙත් නෑ ඒ වෙලාවේ. මේ යන පාර දෙපැත්ත ලී ගහලා වට කරලා තියෙන යාළුවනේ. පාරට එහා පැත්තෙන් ගෙවල් එහෙමත් ඉතින් හදලා තියෙනවා. මේ තියන්නේ යාළුවනේ මං අර කලින් කිව්වා වගේ ගල් පතුරු වලින් වට කරලා ශරීරයේ කොටස් වලදාපු තැනක්. ඔන්න ඔය තියෙන මැටි භාජන වල තමයි යාළුවනේ ශරීරයේ බක්මාවශේෂ තැම්පත් කරලා වල දාලා තියෙන්නේ. ඉතින් කැනීම් කටයුතු කරලා තමයි ඔය එළියට අරගෙන මහජන ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ගොඩාක්ම පරණ ඒවත් තිබුණා යාළුවනේ එතන. ගොඩාක් ලොකු ඒවත් තිබුණා, පොඩි ඒවත් තිබුණා. ඉතින් හිතා ගන්න බෑ මේක ශරීරයේ කොටස් කොහොම මේකට ඇතුළට දාලා වලලවුවද කියලා. මේ තියෙන්නේත් එහෙම ශරීරයේ කොටස් වලදාපු තැනක් යාළුවනේ. මේ යාළුවනේ 2015 කැනීම් කටයුතු කරනකොට ගත්ත ෆොටෝ වගේකුත් මෙතන දාලා තිබුණා.
ඔන්න ඉතින් අපි ඒකත් බලලා එන ගමන් අපේ අයියට කිරි කන්න හිතිලා. අපේ අයියා ඉතින් මේ කිරි ගන්නකම් අපි තුන්දෙනා වටේට සිරි නරඹ හිටියා. බලන්නකෝ යාළුවනේ මේ පරිසරය හරීම ලස්සනයි. ඒ අතරේ ඉතින් ඔන්න මෙන්න මේ දෙන්න රණ්ඩු. ඔන්න ඉතින් අපේ අයියා මේ කිරිත් අරගෙන පැණිත් අරගෙන බබාලට කන්න ඕන පොප්කෝනුත් අරගෙන ආවා. එන ගමන් ඔන්න අපිට අච්චාරු හට්ටයකුත් හම්බුණා. අච්චාරු ගන්න කලින් ප්ලේට් එකකට දාලා අච්චාරු රස බලන්න දෙනවා යාළුවනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි ඒකෙන් අච්චාරුත් ගත්තා. එනකොට ඉතින් ඔන්න අපේ අයියට බිරියානිත් කන්න හිතිලා. එතනින් ඔන්න අපි බිරියානිත් ගත්තා යාළුවනේ. බිරියානි පැකට් 3ක් ගත්තා. එක පැකට් එකක් රුපියල් 700ක් වුණා. අපි දැන් මේ ඉන්නේ යාළුවනේ කොස්කැලේ පාර ගාව. අපි ඉතින් එතන වාහනේ නවත්තලා චුට්ටක් වෙලා හිටියා. එන ගමන් ඔන්න අපි වැව් මාළුත් ගත්තා. වැව් මාළුයි ඉස්සොයි අරගෙන තිබුණා අපේ අයියා. ඔන්න ඉතින් ලොකු වැස්සකුත් එන්නවා යාළුවනේ. ඒක නිසා අපි හිතුවා ආයෙ කොහෙවත් යන්න නැතුව ගෙදරම යමු කියලා. ඔන්න ඉතින් ගෙදර ගිහිල්ලා තේ බීලා කන්න ඔන්න අපි මාළු බනිසුත් ගත්තා. ඔන්න ඉතින් අපි දැන් ගෙදර ඇවිල්ලා බිරියානි එක කන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ යාළුවනේ අපි ගත්ත බිරියානි එක. ගොඩාක් සුවඳට තිබුණා. ඒ වගේම හරිම රසයි යාළුවනේ. ඔයාලත් ගලේවල පැත්තේ ගියොත් එහෙම එතනින් බිරියානි ගන්න අමතක කරන්න එපා ඔන්න. අදට ඉතින් මම ගිහින් එන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.